මේ දිනවල ලෝකෙ පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව චීනයෙන් එන මේ අමුතු කතාවෙන් මවිත වෙලා තියෙනවා. මේ කතාව තමයි මරණයට මුහුණ දීමට තිබුණු බල්ලන් කණ්ඩායමක් මස් ප්‍රවාහන ට්‍රක් එකකින් පැනලා ජීවිතය බේර ගන්නවා. මාර්තු 16 වෙනි චීන ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බල්ලන් 7 දෙනෙක් එකට ගමන් කරන දර්ශනයක් කැමරාවක අහුවෙලා තියෙනවා. එම සත්‍යයන් එකම ගමකින් ඇවිල්ලා තමන්ගේ ගෙදරට යන ගමන් හිටියා කියලා ආරක්ෂක කණ්ඩායම් ප්‍රකාශ කරනවා. තුවාල වෙච්ච ජර්මන් ෂෙපර්ඩ් එක්කෙනෙක්, කෝගි කෙනෙක්, රිට්‍රීවර්ස් කෙනෙක් හා පිකිනිස් වර්ගවල බල්ලන් ඒ අතර හිටියා. ඔවුන් පුංචි සහෝදර කණ්ඩායමක් වගේ එකම රිද්මයකට ගමන් කරා. හැබැයි මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ පුංචි කෝගි කෙනෙක්. එයා දිශාව පෙන්වනවා. අනිත් අය සම්පූර්ණයෙන්ම එයාව විශ්වාස කරලා එකට ගමන් කරනවා. තුවාල වෙච්ච යාළුවන්ගෙන් ඔවුන්ගේ වේගය පවා අඩු කරන්න උන් අමතක කරන්නේ නැහැ. සේවකයන් කිහිප දෙනෙක් ඩ්‍රෝන පවා යොදාගෙන ඔවුන්ගේ ගමන ආරක්ෂිතයිද කියලා හැම වෙලේම නිරීක්ෂණය කරලා තියෙනවා. සැකයක් තියෙනවා මේ බල්ලන් මස් වෙළඳ සැලකට පැහැරගෙන ගියා කියලා. නමුත් ඒක කවුරුවත් ඇස් දෙකෙන් දැකලා නැහැ. මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල කෝටි ගණන් නැරඹීම් වාර ලබාගෙන ලෝකෙම කතා වෙන දෙයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අධිවේගී මාර්ග, වගා බිම්, අවදානම් හැම දෙයක් කරාම කිලෝමීටර් 17ක් දුර ගෙවාගෙන අවසානයේ ඒ බල්ලන් තම ගමට ආරක්ෂිතව ළඟා වුණා. ඔවුන් ආපහු ආවා. කැමරට නොගොස් ආපහු ආවා. අපි ඉතා වාසනාවන්තයි කියලා ඔවුන්ගේ හිමිකරුවන් හරිම සතුටින් ප්‍රකාශ කරලා තිබුණා. අද චීනයේ බල්ලන් මස් ලෙස භාවිතා කිරීම ඉස්සරට වඩා හුඟක්ම අඩුයි. 2020 දී බල්ලන් කැම්පේන් ඇනිමල්ස්, ඒ කියන්නේ සහකාර සතුන් ලෙස නිල වශයෙන් චීනය පිළිගත්තා. මේක ලොයල්ටි එක කියන්නේ මොකක්ද කියලා බල්ලම මිනිසුන්ට දීපු ලෙසන් එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ.